සුබෝදයාවන් අද ශනෝදයෙන් ඔබ වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ අපි ගොඩක් ආස කරන අහලා තියෙන කෙනෙකුට අනිවාර්යෙන්ම ආපහු වතාවක් අහන්න හිතෙන අපූර්ව ගීතයක්. මේ තමයි සුපෙම් හැඟුම් ඔබෙන් එපා කියන ගීතය. ඉතින් මේ ගීතයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමන්ගේ. ඒ වගේම මේ ගීතය අපූර්වට ගායනා කරන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමගින් ලක්ෂ්මන් විජේසේකර මහත්මයා. ඉතින් මේ ගීතයේ අපූර්ව සංකල්පය, මේ අපූර්ව පදවලට අයිතිය කියන්නේ කපිල කුමාර කාලිංග මහත්මයා. ඉතින් ඔවුන්වත් සිහිපත් කරමින් අපි ලෑස්ති මේ ගීතය මෙන්න මේ විදිහට මේ අපූර්ව තේරුම ඔබ වෙනුවෙන් අරගෙන එන්න. ඔබෙන් එපා මිතුරු දම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ. සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේ අහන කතාවක් තමයි පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ගෙන් යාළු වෙන්න අහපුවම ඒ ගෑනු ළමයා කැමති නැත්නම් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නට ඇය කියනවා මේ පිරිමි ළමයාගේ හිත රිද්දන්නට බැරිකමට අනේ මම කැමති නැහැ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න. හැබැයි අපි යාළුවෝ විදියට එමු. අපි සහෝදරයෝ විදියට එමු. මම එහෙම ඉඳලා ඔබට උදව් කරන්නම්. ඔබේ ජීවන ගමනට ඔබට අත්වලක් වෙන්නම් කියලා. ඉතින් මෙන්න මේ කරුණ තමයි මේ පළවෙනි පද කොටසින් කියන්නේ. මට ඔබෙන් සුපෙම් හැඟුම් ආදරණීය හැඟීම් එපා මිතුරු දම ඇරෙන්නට. ඉතින් ඔබ ඈත සමුදුරේ යන නැවක් නම්, ඔබ ඈත සමුදුරේ යාත්‍රා කරමින් ඔබේ ජීවිතය ගෙනියන නැවියෙක් නම්, මම ඔබට පහන් ටැඹ වෙලා මෑත ගොඩබිමේ ඔබෙන් ඈතට වෙලා ඉඳගෙන මම ඔබට උදව් කරන්නම්. ඔබට ලං වෙලා සුපෙම් හැඟුමකින් නෙමෙයි, ඔබට මිතුරු දමකින් මම උදව් කරන්නම් ඔබේ වැඩ කටයුතු කරගන්නට. ඉතින් ඒකට ප්‍රතිචාරයක් විදිහට ඊළඟ පද කොටසේදී මෙන්න මෙහෙම මේ පිරිමි ළමයා කියනවා. තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමිදී. ඉතින් මෙතනදී කියන්නේ අර කලින් කිව්වනේ පහන් ටැඹක් වෙලා ඔබට එළිය වෙන්නම් කියලා ඈතින් ඉඳගෙන මේ පිරිමි ළමයා දැඩි තීරණයක් ගන්නවා. මට ඔයා ප්‍රේමවන්තියක් විදිහට එන්නේ නැතිනම්, මට ඒ විදිහට ඔබව ලැබෙන්නේ නැත්නම්, මට මිතුරියක් විදිහටත් ඔබව එපා. මට ඔබව ඕනේ නැහැ. ඒ වගේම මට වෙන පහන් ටැඹවල්, මට වෙන ප්‍රේමවන්තියන් ඕනෙත් නැහැ. මම දැඩි සිතකින් මේ ජීවන ගමන ජය ගන්නවා. හැබැයි මට උදව්වට ඉන්නේ තරු එළිය විතරයි. ඒ කියන්නේ නැවක් ප්‍රදීපාගාරයෙන් ලැබෙන ආලෝකයෙන් නැතිව මේ තරු එළියෙන් මේ රාත්‍රී කාලයේ බොහොම දුෂ්කර ඒත් සාර්ථක ගමනක් යනවා. ඉතින් අන්න ඒ අදහස තමයි එතනදි කියන්නේ මං ඔබේ එතෙනහස නැතුව අලුත් ගමනක් පටන් ගන්නවා කියලා. ඉතින් කිසි දින අප හමු නොවන බව දනිම්, සිහිනය මිය යුතුය මේ ලෙසින්. ඇත්තටම ඉතාමත් සංවේදී වගේම හදවතට දැනෙන පද කොටසක් තමයි ඒක. ඉතින් මෙතනදී ඇත්තටම මේ පිරිමි ළමයා තේරුම් ගන්නවා අපි කවදාවත් හමු වෙන්නේ නැහැ. මගේ එකම සිහිනය උනේ නුඹ. ඉතින් මට නුඹව ලැබෙන්නේ නැත්නම් ඒ සිහින සියල්ලම මිය ගියාවේ. ඉතින් අපේ සම්බන්ධය මෙතනින් නැවතේවි කියලා මේ පිරිමි ළමයා ඒ විදිහට කියනවා. ඉතින් ඊළඟට දිවයුරු සැඟවෙන මොහොතක තනිවි ඉකිබිඳි නෙමි වියරු වී පාළුවෙන්. මේක කියන්නේ ගැහැණු ළමයා. මේ ගැහැණු ළමයා අර පිරිමි ළමයාට කියනවා මම ඔබේ ප්‍රේම යෝජනාව ප්‍රතික්ෂේප කරාට මට ඔබව නොදැක ඉන්න බෑ. මෙතනින් පේනවා මේ ගැහැණු ළමයා මානුෂීය හැඟීම් තියෙන කෙනෙක්. ඉතින් මට දිවයුරු මේ ඉර සැඟවෙන මොහොතේදී මම තනි වෙනවා ඔබ නැතුව. මම ඉකිබිඳිනවා, මම අඬනවා ඔයා නැතිව.
ඒ විරහවේ තියෙන තනිකමෙන් මට ඔබ නැතුව ඉන්න බෑ. හැබැයි ඔබව ප්‍රේමවන්තයෙක් විදිහට ඕනෙත් නැහැ. ඉතින් ඔබව දැකීම සිතේ තනිය මකන ඇත්තටම මම ආස කරන දර්ශනයක්. ඉතින් මම හැමදාම මගේ නෙත් වෙහෙසනවා, මගේ ඇස් වෙහෙසනවා ඔබව ඈත ඉඳන් දකින්නට, ඔබව යාළුවෙක් විදිහට දකින්නට. ඉතින් ඒ බවත් ඇය කියනවා මම ඔබට අකමැතිකමකට නෙමෙයි යාළුවෙක් විදිහට කිව්වේ. මම ඇත්තටම ප්‍රිය කරන්නේ ඔබේ මගේ මිතුලමටයි. ඉතින් මේ වගේ ප්‍රේමයක් නැතුව මගින් නැවතුණු හැබැයි යාළුකමකට එහා ගිය මිතුලම් ඕනේ තරම් මේ සමාජයේ තිබෙනවා. ඉතින් ඇත්තටම ඒවා හරිම ලස්සන බැඳීම්. මෙන්න මේ වගේ තවත් අපූර්ව ගීත කිහිපයක්ම ඔබ වෙනුවෙන් ගෙනෙන බලාපොරොත්තුවෙන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. ඉතින් දිගටම රැඳී ඉන්න අපේ එක්කම. ඉතින් ඒ වගේම ආරාධනා කරනවා මේ වීඩියෝ එකේම මෙතනින් පස්සේ තියෙන මේ අපූර්ව ගීතය රස විඳින්න කියලා. ඉතින් මේ ගීතයේ අයිතියත් ඒ මුල් හිමිකරුවන් සතුයි.